අද කාලේ ටෙක් සැවි කෙනෙක්, ඒ කියන්නේ තාක්ෂණය ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියන්නේ ඇත්තටම කාටද? ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යන්න අපි ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ විභාග ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒක ටිකක් ගැඹුරින් විග්‍රහ කරලා බලන්නයි යන්නේ. මේකෙන් අපිට නූතන ඩිජිටල් සාක්ෂරතාවය කියන්නේ මොකක්ද කියලා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔන්න ඕක තමයි අපේ මූලිකම ප්‍රශ්නය. නිකම්ම පරිගණකයේ කොටස් ටිකක නම් දැනගත්ත පළියට ඒක ඇතිද? නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක් මේකට අවශ්‍ය වෙනවද? අපි බලමු මේ විභාගය මේ ප්‍රශ්නෙට කොයි වගේ උත්තරයක්ද දෙන්න උත්සාහ කරන්න කියලා. ඉතින් අපේ මේ ගවේෂණයට අපි පදනම් කරගන්නේ 2023 අවුරුද්දේ පවත්වපු සාමාන්‍ය පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ඒ කියන්නේ ICT ප්‍රශ්න පත්‍රය. මේක තමයි අපේ මාර්ගෝපදේශකයා වෙන්නේ. බලමු මේක ඇතුලේ මොන වගේ රහස්ත හැංගිලා තියෙන්ද කියලා. හොඳයි. එහෙනම් මෙන්න අපේ ගමන් මාර්ගය. මුලින්ම අපි පරිගණකය කියන යන්ත්‍රයේ භෞතික කොටස් ගැන බලනවා. ඊළඟට ඒක හිතන විදිහ, ඒ කියන්නේ තර්කය ගැන කතා කරනවා. ඊට පස්සේ දත්ත කළමනාකරණය කරන හැටි ගැන බලලා අන්තිමටම මුළු ලෝකයම එකට සම්බන්ධ කරන අන්තර්ජාලය ගැනත් අපි හොයලා බලමු. හරි, අපේ ගමන පටන් ගන්නෙ තාක්ෂණීය හදවතින්මයි. ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුරුවන් පරිගණකයක් කියලා දේ නිර්මාණය කරන දෘඩාංග, එමත් නැත්නම් හાર્ඩ්වෙයාර් වලින් ඕනෑම පරිගණකයක් කියන්නේ හරියට එකට වැඩ කරන කණ්ඩායමක් වගේ. CPU එක කියන්නේ ප්‍රොසෙසරේ තමයි මොලේ වගේ. එයා තමයි හිතන වැඩේ කරන්නේ. RAM එක කියන්නේ එයාගේ කෙටිකාලීන මතකය. ඉක්මනට වැඩ කරන ඕන දේවල් తాවකාලිකව තියාගන්නවා. ඉතින් මේ හැම කොටසක්ම එකට එකතු වෙලා වැඩ කළත් විතරයි පරිගණකය හරියටම වැඩ කරන්නේ. මෙන්න බලන්න, විභාගයේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මේ කොටස් වල නම් විතරක් නෙමෙයි. 3.9 GHz කියන්නේ මොකේ වේගයද? 8 GB කියන්නේ මොකේ ධාරිතාවද කියලා හරියටම ගලපන්න ඕන. මේකෙන් අපිට පැහැදිලි වෙනවා නිකම්ම කරුණු කටපාඩම් කරනවට වඩා ප්‍රායෝගික අවබෝධය කොච්චර වැදගත්ද කියලා. හරි, එහෙනම් අපි දැන් පරිගණකයේ ශරීරය ගැන කතා කරා. දැන් අපි යමු එකට ජීවය දෙන ආත්මය පැත්තට. ඒ කියන්නේ පරිගණකයේ හිතන භාෂාව සහ තර්කය දිහාවට. පරිගණක අපිට තේරෙන භාෂාව කතා කරන්නේ නැහැ. එයාලා කතා කරන්නේ බිඳුව සහ එක පාවිච්චි කරන ද්විමීය වගේ සංඛ්‍යා පද්ධති වලින්. විභාගයේ 6 වෙනි සහ 8 වෙනි ප්‍රශ්න වලින් කෙලින්ම බලන මේ පරිගණක භාෂාව අපිට තේරෙන භාෂාවට පරිවර්තනය කරන්න පුළුවන්ද කියලයි. හරියට භාෂා දෙකක් අතර පරිවර්තනයකක් වගේ වෙනක්. මේක හිතන්නකෝ ලේගෝ කෑලි වගේ කියලා. අර වම් පැත්තේ තියෙන පොඩි පොඩි ලොජික් ගේට්ස් කියන කෑලි එක එකට එකතු කරලා පමයි දකුණු පැත්තේ පේන ගැලීම් සටහන් වල වගේ ලොකු සංකීර්ණ උපදෙස් මාලා ගොඩනගන්නේ. ඇත්තටම පොඩි දෙයකින් ලොකු දෙයක් හදනවා වගේ වැඩක්. ඇල්ගොරිතමයක් කියන්නේ හරියටම කෑමක් හදන රෙසිපි එකක් වගේ. යම්කිසි වැඩක් කරන්න පරිගණකය පියවරෙන් පියවර අනුගමනය කරන උපදෙස් ටික. මේ සංකල්පය කොයිතරම් වැදගත්ද කියනවා නම් විභාගයේ පුරාම විවිධ ප්‍රශ්න වලින් මේක ගැන නැවත නැවතත් අහනවා. හොඳයි, දැන් අපි බලමු මේ තාරකය සහ ඇල්ගොරිතම ඇත්ත ජීවිතේදී පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. අපි දැන් හැමෝම පාවිච්චි කරන ස්ප්‍රෙඩ්ෂීට් සහ ඩේටාබේසස් වගේ මෙවලම් දිහාට හැරමු. අපි මේ ප්‍රශ්නේ ටිකක් විග්‍රහ කරලා බලමු. ඇවරේජ් වගේ ශ්‍රිතයක්, ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා දත්ත විශ්ලේෂණය කරන හැටි තමයි මෙතන පෙන්වන්නේ. හිතන්නකෝ තමන්ගේ මාසික වියදම් වල සාමාන්‍ය හොයාගන්නා වගේ දෙයක්. මේක එදිනදා ජීවිතයට ගොඩක් වැදගත් වෙන කුසලතාවයක්. හැබැයි දත්ත ප්‍රමාණය ගොඩාක් වැඩි වෙනකොට ස්ප්‍රෙඩ්ෂීට් එකක් විතරක් මදි වෙනවා. ඔන්න එතකොට තමයි අපිට දත්ත සමුදායන් එහෙමත් නැත්නම් ඩේටාබේස් කියන ඊට වඩා බලවත් මෙවලම ඕන වෙන්නේ. සමාජ මාධ්‍යවල ඉඳලා ඔන්ලයින් බඩු ගන්න සයිට් එකක් දක්වා හැමතැනම තියෙන මේවා තමයි. 2023 ප්‍රශ්න පත්‍රයේ තියෙන මේ රූප සටහනෙන් සම්බන්ධක දත්ත සමුදාය, ඒ කියන්නේ රිලේෂනල් ඩේටාබේස් සංකල්පය හරි ලස්සනට පැහැදිලි කරනවා. ශිෂ්‍ය පාඨමාලා සහ ඇතුළත් වීම කියන වගු අතර සම්බන්ධය ගොඩනැගිලා තියෙන විදිහ තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් මේක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ෆොරන් කී එකක් කියන්නේ හරියට දම් වැලක පුරුක් දෙකක් සම්බන්ධ කරනවා වගේ. ඒකෙන් තමයි වෙන වෙනම තියෙන දත්ත වගු එකට සම්බන්ධ කරන්නේ. මේක කොච්චර වැදගත්ද කියනවනම් 2023 විතරක් නෙවෙයි 2018 විභාගියෙත් මේ ගැන අහලා තියෙනවා. හොඳයි. අපි දැන් තනි පරිගණක පද්ධති වලින් ඒ හැම දෙයක්ම එකට සම්බන්ධ කරන ගෝලීය ජාලය, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක පැත්තට අපේ අවධානය යොමු කරමු. වෙබ් පිටුවකට යනකොට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? මෙන්න මේ තමයි ඒ මූලික පියවර ටික. URL එකක් ටයිප් කරපු තත්පරේ ඉඳන් වෙබ් පිටුව තිරේ දිස් වෙනකම් තිරේ පිටු පස්සේ සිදුවෙන සම්පූර්ණ ක්‍රියාවලිය තමයි මේ. විභාගයේදී අහන ගොඩක් ප්‍රොටෝකෝල් සම්බන්ධ වෙන්නේ ඔය ක්‍රියාවලියට තමයි. මෙන්න බලන්න, මේක තමයි වෙබ් එකේ තියෙන නියමම පුදුමය. වම් පැත්තේ තියෙන මේ සාමාන්‍ය අකුරු ටික, ඒ කියන්නේ HTML කේතය බ්‍රවුසරය අරගෙන දකුණු පැත්තේ තියෙන මේ ලස්සනට පිළිවෙලකට හදපු වෙබ් පිටුව බවට පත් කරනවා. හරියට මන්ත්‍රයක් වගේ වැඩක් නේද? HTML කියන්නේ වෙබ් එකේ අත්තිවාරම වගේ.
ඔන්ලයින් ලෝකයේ ඕනෑම දෙයක් නිර්මාණය කරන්න පටන් ගන්නවා නම් මේ භාෂාව දැනගැනීම අත්‍යවශ්‍යයි. 2023 සහ 2018 ප්‍රශ්න පත්‍ර දෙකේම මේ ගැන අහලා තියෙන එකෙන්ම ඒකේ වැදගත්කම අපිට තේරුම් ගන්න පුරුවන්. එහෙනම් අපි මේ දැකපු විදියට මේ විභාගයේ ගොඩනැගිලා තියෙන ප්‍රධාන කුළුණු හතරක් උඩ. පළවෙනියට දෘඩාංග තේරුම් ගන්න එක, ඊළඟට තර්කයෙන් හිතන එක, ඊට පස්සේ දත්ත කළමනාකරණය කරන එක, අවසාන වශයෙන් වෙබ් එකට නිර්මාණයක් කරන එක. මේ හතරම එකට එකතු වුණාම තමයි සම්පූර්ණ චිත්‍රය ලැබෙන්නේ. මේක ඇත්තටම හරිම අපූර්ව දෙයක්. මේ උපුටා ගැනීම කෙලින්ම 2023 ප්‍රශ්න පත්‍රයේම තිබුණු গুপ্ত කේතනය, ඒ කියන්නේ ක්‍රිප්ටෝග්‍රැෆි ප්‍රශ්නයකින් ගත්ත එකක්. තාක්ෂණික ලෝකයේ කියන්නේ හැමදාම වෙනස් වෙන දෙයක්. ඉතින් මේ කියනවා වගේ නිරන්තරයෙන් ඉගෙන ගැනීම තමයි මේ ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න තියෙන එකම ක්‍රමය. හරිම වටිනා පණිවිඩයක්. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. අද අපි මේ විග්‍රහ කරපු විභාගයෙන් හෙට දවසේ ලෝකයට අවශ්‍ය කරන නියම කුසලතා ඇත්තටම මනිනවද? මේක තමයි අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕන දේ.